මාත්‍යා අපි අතින් මොන හරි වරදක් වුණාද? සුදු පුතා කිසි අවුලක් නැහැ. මේ සාජ. මෙහෙමයි පුතා. අපි වල නැවැත්තුවේ අපේ පොලිස් පොයින්ට් එක විවෘත කරලා අදට අවුරුද්දක් වෙනවා. ඉතින් අපේ ස්ථානාධිපතිතුමා තීරණය කරලා තියෙනවා අද දවසේ හොඳම රියදුරා බලලා මූල්‍යමය තෑග්ගක් දෙන්න. අද දවසේ වාසනාවන්තම ඩ්‍රයිවර්ලා තමයි පුතා. අපි දැක්ක අතනින් වාහනේ නවත්තලා සිග්නල් දාලා දෙපැත්තවල හරි විනීතව ආවා. ඉතින් අපිට හරි සතුටුයි මේ අද මේ දවස ගැන. ඉතින් අපි තීරණය කරා ඔබ දෙපළට මේ මූල්‍යමය තෑග්ග ලබා දෙන්න කියලා. අනේ හරි සන්තෝෂයි. පුතාලට දැන් මොකද්ද දැන හැංගීම මේ ගැන? හරි සතුටුයි අනේ නේවා. සතුටු නැද්ද සර්? මෙහෙම තෑග්ගක් මේ අපිට හම්බුණා කියද්දි. අනික මේ පොලිසියේ තව මොන මේ සතුටක්ද ඊට වැඩිය. එහෙනම් අපි යන්නද? අල්ලගෙන ඉන්න. පිස්සුද මේ යන්න බෑ. මේ මණ්ඩල මහත්තයා. දැන් මට මේ පුතා කියන්නකෝ ඔය හම්බ වෙන මුදලෙන් ඉස්සරලා මොනවද කරන්න කියලා. ඉතින්ලාම ඉතින් ලයිසන් එක ගන්න තමයි සර් තියෙන්නේ. සාජන් ලයිසන් උත් නැද්ද? නෑ සර් මේ සර්ලා ඕවා ගණන් ගන්න එපා මේක මේ බීලා වෙරියට ඔය කියවන්නේ සර් ගණන් ගන්න එපා. එතකොට උඹලා බීලත් එක්කද? මම උඹට කිව්වා මේ අනුන්ගේ බයිසිකලය උසල වැඩි දුර යන්න වෙන්නේ නැහැ කියලා. කොහේ ඇහුවා? බයිසිකලෙත් උසලද? බණ්ඩාර! සර් කතා කර ඉන්න වෙලාවක් නැහැ. චේන් එකක් කඩගෙන ගම. යන්නම්. ඕක දීලා බලය!